සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. දැන් ගොඩක් අය උද්‍යෝගයෙන් ඉන්නවා රිසල්ට් එන්නේ කවද්ද රිසල්ට් එනවද කවද්ද එන්නේ කියන උද්‍යෝගයෙන් ඉන්නවනේ. එතකොට එයාලට තමයි මේ වීඩියෝ එක. එහෙනම් එතකොට රිසල්ට් එන දවස එනවුස්මන්ට් එකක් දුන්නා අද එන්නේ නැහැ. හරියටම ඊළඟ සතියේ next week එකේ තමයි රිසල්ට් එක එන්නේ කියලා ඩිලේ එකක් තියෙනවා කියලා කිව්වේ. එතකොට එහෙනම් මේ මාසේ 20 ඇතුලේ රිසල්ට් එක එවි. හරි. එතකොට දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමයි ඊළඟ රිසල්ට් එක මොකක් හරි වුණොත් අවුලක් වුණොත් මොකද කරන්නේ? හරි. එයාලට තම මේ වීඩියෝ එකෙන් විසඳුම් දෙනවා. මොනවද කරන්න පුළුවන් දේ? තව පාරක් ලියන්න. හරි. දැන් හිතන්නකෝ පළවෙනි පාර ඉස්කෝලෙන් ලිව්වා කියලා. ඉස්කෝලෙන් දෙවෙනි පාරක් ලියන්න පුළුවන්. හරි. එකක් දෙකක් සබ්ජෙක්ට් එකක් දෙකක් අවුලක් තිබුණොත් අවුලක් නැහැ. ඒ සබ්ජෙක්ට් එක විතරක් දාලා ලියන්න පුළුවන්. හරි. එතකොට ගණන් හරි විද්‍යාව හරි අවුලක් තිබුණොත් ඒ සබ්ජෙක්ට් එක විතරක් දාලා ලියන්න පුළුවන්. එතකොට හිතන්නකෝ දෙවෙනි පාර ඉස්කෝලෙන් ලියන කෙනෙක් නම් සබ්ජෙක්ට් ඔක්කොම හරි එකක් දෙකක් නම් එතකොට එයාලට අවුල් ගියොත් මොකද කරන්නේ? එයාලට පුළුවන් ප්‍රයිවට් ඇප්ලයි කරන්න. හරි. මොකද ඉස්කෝලෙන් ලියන්න පුළුවන් දෙපාරයිනේ. හරි. එයාලට ප්‍රයිවට් ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට O level ඇප්ලයි කරන්න දෙසැම්බර් ඉන්න සෙට් එකේ කියන්නේ මේ දෙසැම්බරේ ලියන්න පුළුවන් නේ. එතකොට එයාලට ඇප්ලයි කරන්න 8 වෙනි මාසේ 7 වෙනි මාසේ ඇප්ලයි කරන්න එනවා. ඒ කියන්නේ O level ඇප්ලිකේෂන් දාන්න. හරි. ඊට පස්සේ දැන් සමහර අයට පුළුවන් නේ සමහර අය හිතනවා මට A level කරන්න බෑ. මම O level fail මට A level ආයි O level ලියන්නත් බෑ A level කරන්නත් බෑ. එයාලට පුළුවන් එක්කෝ එයාගේ වෘත්තීය පැත්තක් හදාගන්න. එයා ආස දෙයක් කරන්න. එහෙම නැත්නම් ටෙක් එකට යන්න. එහෙම නැත්නම් වෘත්තීය ඒ කියන්නේ IT ටෙක් ඔකට යන්න පුළුවන්. එතකොට O level පාස් කෙනෙක්ට A level කරන්න බෑ කියලා හිතන්නකෝ. එයාටත් ඒ වැඩේ කරන්න පුළුවන්. එයාට ආස දෙයක් එයා වෘත්තීය පැත්තක් හදාගන්න පුළුවන්. හරි. ඊළඟ කාරණාව තමයි O level පාස් වෙලා A level සබ්ජෙක්ට් තෝරගන්නේ කොහොමද? හරි. ඒකට මම විසඳුමක් වාට කියන්නම්. සබ්ජෙක්ට් තෝරගන්න විදිහ ආර්ට්ද කොමර්ස්ද සයන්ස්ද මැත්ස්ද ටෙක්ද තෝරගන්න විදිහ මම වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එක දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයා ක්ලික් කරලා ඒක බලන්න. හරි. එතකොට ඔයාට අයිඩියා එකක් එනවා සබ්ජෙක්ට් තෝරගන්න විදිහ. ඔයා බලාපොරොත්තු වෙන විදිහට සබ්ජෙක්ට් එකක් තෝරගන්න විදිහ. විශේෂයෙන් මම සයන්ස් මැත්ස් වල අයිඩියා එකක් දීලා තියෙනවා. හරි. එතකොට ඔයාලට මොනවා හරි සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න දෙයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න ටෙක්ස්ට් එකක් දාන්න. හරි. ඊළඟ විශේෂම කාරණාව තමයි මේ පාර O level ලියන සෙට් එකට මම පේපර් පොතක් හදලා තිනවා. එතකොට ඒ පේපර් පොත මම ඔයාලට රුපියල් 1000ක වගේ මුදලකට තමයි ලබා දෙන්නේ. එතකොට ඔයාලට ලස්සනට print වෙච්ච හොඳ කවර් එකක් එක්ක ඔයාලට papers 25ක්, කෙටි papers 25ක් ඔයාලගේ ගෙදරටම එනවා. හරි. එහෙනම් ඕන අයට මේ WhatsApp නම්බරයට මේ තියෙන ඔයාලා දැන් පේන WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. හරි. එහෙනම් ඕගොල්ලෝ ජය වේවා.